ශ්‍රී ලංකා දුම්රියට ආදරය කරන අයටත් විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ සුන්දරත්වයට කැමති අයටත් මොඩල් රේල්වේ නිර්මාණවලට ආසාවක් ඇති ළමයින්ට සිසුන්ට සහ දුම්රිය රසිකයන්ටත් මේ වීඩියෝව විශේෂ අත්දැකීමක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අද මම ඔබව අරගෙන යන්නේ ශ්‍රී ලංකාවේ සුන්දර කඳුකර දුම්රිය මාර්ගයක් වන දෙමෝදර සිට හපුතලේ දක්වා වූ දුම්රිය ගමන ඉතා සවිස්තරාත්මක මොඩල් රේල්වේ ලේඅවුට් එකක් ලෙස නැවත ජීවමාන කළ අපූරු පුංචි රේල්වේ වර්ල්ඩ් එකක් තුළටයි. The Turnout කොළඹ මීගමුව අධිවේගී මාර්ගයට ඉතා ආසන්නව කටුනායක එක්සිට් එක අසල මේ නිර්මාණය කර තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ටත් මේ පහසුවෙන් නැරඹිය හැකි විශේෂ ස්ථානයක් බවට පත්වෙනවා. මෙම ලේඅවුට් එක 1:88 අනුපාතයට නිර්මාණය කර ඇති අතර සැබෑ ශ්‍රී ලංකා උඩරට දුම්රිය මාර්ගයේ හැඟීම හැකිතරම් යථාර්ථවාදී ලෙස පෙන්වීමට විශාල අවධානයක් ලබා දී තිබෙනවා. ඔබට මෙහිදී කඳුකර තේවතු අතරින් ගමන් කරන දුම්රිය, වංගු සහිත මාර්ග, උමන් මාර්ග, පාලම්, කුඩා දුම්රිය ස්ථාන සහ ලෝක ප්‍රසිද්ධ දෙමෝදර ලූප් එක පවා ඉතා සවිස්තරාත්මකව දැකගන්න පුළුවන්. මෙහි ඇති සෑම ටනල් එකක්ම, බ්‍රිජ් එකක්ම, ට්‍රැක් ඩීටේල් එකක්ම සහ සීනරි ඩිසයින් එකක්ම ඉතා වසීමෙන් දර්ශනීයව නිර්මාණය කර තිබෙනවා. සැබෑ දුම්රිය ගමනක අත්දැකීම ලබාදීමට ලයිටිං ඉෆෙක්ස්, මිනියචර් බිල්ඩිංස්, ට්‍රීස්, සිග්නල්ස් සහ ට්‍රී මූව්මන්ට්ස් පවා විශේෂයෙන් සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ ලෝකයේ සුන්දරම රේල්වේ ජර්නීස් අතරින් එකක් ලෙස සැලකෙනවා. එම සුන්දරත්වය පුංචි මොඩල් රේල්වේ ලේඅවුට් එකක් තුළින් නැවත පෙන්වීම මෙම නිර්මාණයේ ප්‍රධාන අරමුණයි. මේ ළමයින්ට විනෝදාත්මක අත්දැකීමක් ලබාදීමට සිසුන්ට එන්ජිනියරින් කොන්සෙප්ට්ස්, රේල්වේ ඔපරේෂන්ස් සහ මිනියචර් මොඩලින් පිළිබඳ අලුත් දේවල් ඉගෙන ගැනීමටත් හොඳ අවස්ථාවක් වෙනවා. රාත්‍රී සීතල අඳුර මැද මීදුම කපාගෙන බදුල්ල බලා ගමන් ගන්නා උඩරට මැණිකේ දුම්රිය අත්දැකීමත් මෙහි ඉතා සුන්දර ලෙස ප්‍රදර්ශනය කර තිබෙනවා. කඳුකරයේ නිහඬ පරිසරය අතරින් ආලෝකයෙන් දිදුලන දුම්රිය මැදිරි මීදුම හරහා සෙමින් ගමන් කරන දර්ශනය සැබෑ උඩරට දුම්රිය ගමනක හැඟීම ඔබට ලබා දේවි. තවද මෙහි භාවිතා කරන ටෙක්නොලොජි එක කම්පියුටර් සොෆ්ට්වෙයාර් පිළිබඳව මෙහි නිර්මාතෘ ක්‍රිස්ටෝ පෙරේරා මහතාගෙන් අසා දැන ගැනීමට අමතක කරන්න එපා. මෙම ස්ථානය ගුවන් තොටුපළට ඉතා ආසන්නව පිහිටා ඇති නිසා රේල්වේ එක්ස්පීරියන්ස් එකට අමතරව ගොඩ බසින ගුවන් යානා දර්ශනත් ඔබේ කුඩා දුවා දරුවන්ට පෙන්වීමට අමතක කරන්න එපා.